හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අද අපි ඔයාලට අරගෙන ආවේ පෝෂණයෙන් පිරුණු විශේෂ පොල් රොටි රෙසිපි එකක්. මේක අපේ දනුගේ තාත්තගේ ස්පෙෂල් රෙසිපි එකක්. ඉතින් අපි හිතුවා මේ රස රහස ඔයාලත් එක්ක බෙදා ගන්න. අපි මේකට පෝෂදායක රොටියක් කියලා කිව්වේ අපි මේක හදාගනිද්දි මඤ්ඤොක්කා එළවලු බිත්තර විතරක් නෙවෙයි මේක හරිම විදියට හදද්දි චිකන් පොලොස් ඒ වගේම කංකුම් වගේ දේවලුත් මේකට එකතු කරලා හදාගන්න නිසායි. මේක හදාගනිද්දි සැලකිලිමත් වෙන්න අවශ්‍ය ටිප්ස් ටිකක් තියෙනවා. ඒ ටික ඔක්කොමයි හරිම පිළිවෙලට හදාගන්න විදිහයි අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. චූටි බබාලා ඉන්න අම්මලාට නම් මේක ගොඩාක් වටීවි. මේක අපිට නිකම්ම කන්නත් පුළුවන්, කැමති නම් ගැලපෙන කරි එකක් එක්ක කන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මේක හදද්දී මොනවා හරි ගැටලුවක් ආවොත් අපිට මැසේජ් එකක් දාන්නකෝ. සුබ දවසක් ඔයාලට.